රොටි වලින් පිරුණු රොටි ලෝකෙටයි අද අපි යන්නේ. අපිට මේ පොල් රොටි ගොඩාක් දේවල් එක්ක කන්න පුළුවන්. රොටි උණු උණුවෙන් තියෙනකොට තමයි සුපිරි. අපි පොඩ්ඩක් එළියට ගිහින් බලමු. මේ හරිම ලස්සනයි. ගස් පවා හැදිලා තියෙන්නේ රොටි වලින්. ගොඩක් අය රොටි කන්නේ ලුණු මිරිස් එක්ක. ලුණු මිරිස සැර වෙන තරමට තවත් රසයි. මම ලුණු මිරිස් වලට දෙහි ටිකක් වැඩියෙන් දාන්න කැමතියි. කාලා බලමු කොහොමද කියලා. පොල් රොටි එක්ක පෝක් කරියක් කන්න කවුද අකමැති? පෝක් වලනුත් මම ආසම මොනවද කියලා දන්නවද? තෙල් කෑලි වලට. ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. රොටි එක්ක කන්න පොලොස් කඩන්නේ මෙහෙන්. ඒ කඩපු පොලොස් වලින් හදන කරියත් එක්ක රොටියක් කෑවේ නැත්තම් වැඩක් නැහැ. පරිප්පු එක්ක රොටි කන්න ආස අයට මෙන්න පරිප්පු ගඟක්ම තියෙනවා. පොල් සම්බෝලත් එක්ක රොටි කන අයට මෙන්න තියෙනවා පොල් සම්බෝල යායක්ම. කුරක්කන් රොටි වලින් හැදුණු බැලූන් එකකින් මම මේ යන්නේ. අර පේන්නේ කුරක්කන් රොටි වලින් හැදුණු කඳු. මේ හැම දෙයකම පස්සේ ප්ලේන් ටිකක් බිව්වේ නැත්තම් හිතට හරි නෑ.